හොඳයි සුබ උදෑසනක් කියලා ප්‍රාර්ථනා කරන ඔබ සියලු දෙනාටම විශේෂයෙන්ම මම ස්තුතිවන්ත වෙනවා කොළඹ බාලදක්ෂ දිසාවේ ගරු දිසා කොමසාරිස්තුමා ප්‍රදාන සම්පත් මහත්මයා ප්‍රදාන සියලුම නිලධාරී මහත්ම මහත්මීන්ට ඒ වගේම විධායක කමිටුවේ ඒ වගේම කොළඹ දිසා ශාඛාවේ සියලුම නිලධාරී මහත්ම මහත්මීන්ට විශේෂම අද දවසේ මේ අවස්ථාවට මට ආරාධනා කිරීම සම්බන්ධයෙන් මම හිතන්නේ උදෑසනම දකින්න බොහොම ප්‍රිය දසුණක් ඔබ හැමදාම යුනිෆෝම් එකෙන් දැකලා නේද? හැමදාම යුනිෆෝම් එකෙන් දැකලා ඊයේ මං හිතන්නේ මට පණිවිඩ 3ක් විතර ආවා 3 දිනක් විතර හැවලා සර් හෙට යුනිෆෝම් එකෙන් දෙන්නේ මං කිව්වා එහෙම තමයි එන්න හිතන් ඉන්නේ සර් සරමයි ෂර්ට් එකයි අඳගෙන එන්න පුළුවන්ද මං කිව්වා හරි එහෙනම් අපි එහෙම මම හිතන්නේ ඊයේ දවසට පණිවිඩ 3ක් විතර ආවා හරි ඊයේ දවසට පණිවිඩ 3ක් විතර ආවා මම හිතන්නේ හැබැයි අද දවසට ගැලපෙන්නේ මේක තමයි රයිට් ඒ නිසා ඉස්සෙල්ලාම ඔබ සියලු දෙනාටම මේ ලැබපු සිංහල හින්දු අලුත් අවුරුද්ද දෙමළ අලුත් අවුරුද්ද කිරියෙන් පැණියෙන් ඉතිරෙන ඒ වගේම සියලුම ඔබ යහපත් ප්‍රාර්ථනාවන් බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වෙන සියලු දෙනාටම නිරෝගී සම්පන්නිය වැඩි වැඩියෙන් ලැබෙන සුබම සුබ නව වසරක් වෙන්න කියලා මං හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අපේ කොළඹ දිසාවේ දිසා කොමසාරිස්තුමා සම්පත් මහත්මයා ලස්සන කතාවක් කිව්වා. ඒකට මට ගොඩක් සතුටුයි. ඒ තමයි මේ ගේට්ටුවෙන් ඇතුළට එන කෙනෙක් මෙතනින් සතුටින් පිට කරන්න තමයි ඔබ නව වසරේ ඔබේ සැලසුම කියලා. මම හිතන්නේ සම්පත් ඔබට මතක නම් මම වැඩ බාරගත්ත පළවෙනි දවසේ මම කිව්වේ සතුටින් බාලදක්ෂ කරන්න පුළුවන් තැනක් අපි හදමු කියලා. මොකද මේක ඇතුලේ මේ ඉන්න හැම කෙනෙක්ටම මොකද අද මෙතන ඉන්නේ සියලුම දෙනා බාලදක්ෂ නායක නායිකාවෝ නිලධාරී. ඔබට මේ ව්‍යාපාරය තුල ලැබෙන්නේ එකම එක දෙයයි. ඒ තමයි ආත්ම තෘප්තිය. satisfaction එක. හැබැයි මේක ඇතුලේ වැඩ කරලා ඔබ අවසානයේ ආපස්සට හැරිලා බලනකොට ඔබට ඉතිරි වෙලා තියෙන කලකිරීමක් දුකක් වේදනාවක් නම් මම හිතන්නේ අපිට කොහේ හරි තැනක වැරදිලා තියෙනවා. ඒ නිසා මම හිතන්නේ අපි හැමෝටම යුතුයකමක් තියෙනවා හැමෝටම සතුටින් බාලදක්ෂ කරන්න පුළුවන් තැනක් හදන්න. ඒ නිසා අලුත් අවුරුද්ද කියලා කියන්නේ සම්පත් කිව්වා වගේම අපේ දිසා කොමසාරිස්තුමා කිව්වා වගේම හැම දෙයක්ම අලුත් වෙන අවුරුද්දක්. 2026 අවුරුද්ද කියන්නේ බාලදක්ෂ ව්‍යාපාරයේ අලුත් වෙන අවුරුද්දක්. බාලදක්ෂ ව්‍යාපාරයේ වෙනස් වෙන අවුරුද්දක්. එකක් ප්‍රධාන කොමසාරිස් වෙනස් වෙලා තියෙනවා. නියෝජ්‍ය ප්‍රධාන කොමසාරිස් වෙනස් වෙයි. සහාය ප්‍රධාන කොමසාරිස්වරු විශාල ප්‍රමාණයක් වෙනස් වෙලා තියෙනවා. අලුතෙන්ම පළාත් කොමසාරිස්වරු වෙනස් වෙලා ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ මූලස්ථාන කොමසාරිස්වරු විශාල ප්‍රමාණයක් අලුතෙන් ඇවිල්ලා තියෙනවා. ඒ වගේම සහාය මූලස්ථාන කොමසාරිස්වරුත් ඇවිල්ලා තියෙනවා. දැන් මේකේ ඒක පැත්තක්. අනිත් පැත්තෙන් ගත්තාම අවුරුදු 11කට පස්සේ සිංගිති විෂය නිර්දේශය වෙනස් වෙනවා. අවුරුදු 11කින් අපි මේක වෙනස් කරන්නේ. පෝතක සිලබස් එක අවුරුදු 5කින් වෙනස් වෙනවා මේ අවුරුද්දේ. බාලදක්ෂ යොවුන් වැඩපිළිවෙල, තරුණ වැඩපිළිවෙල, යූත් ප්‍රෝග්‍රෑම් එක අවුරුදු 5කට පස්සේ මේ අවුරුද්දේ වෙනස් වෙනවා. අලුතෙන් පොලිස් බාලදක්ෂාංශයක් ස්ථාපිත වෙලා තියෙනවා. අලුතෙන් සුපිපි කියලා අංශයක් ආරම්භ වෙන්න මූලික කටයුතු සැලසුම් කරලා ඉවරයි. අපි දන්නවා දැනට තියෙන අපේ සිංගිති විතරයි තියෙන්නේ. ඒ කියන්නේ ග්‍රේඩ් 1 තමයි අපි ස්ටාර්ට් කරන්නේ. අපි තව පොඩ්ඩක් පල්ලෙහාට යනවා. අපි යනවා මොන්ටිසෝරියට. අපි යනවා පෙරපාසලට. පෙරපාසලේ අවුරුදු 3-5 අතර පුංචිම දුවල පුතාලව අපි සුපිපි කියලා අලුත් සෙක්ෂන් එකකින් අපි බාලදක්ෂ ව්‍යාපාරයට සම්බන්ධ කරගන්නවා. ඒත් එක්කම ඔබට සමහරට මේ කොළඹ මන්දන් චිත්‍රාලයේ ඉන්නක ඔය වගේ තැන් කීපයක තියෙනවා විශේෂ අධ්‍යාපන විශේෂ අවශ්‍යතා සහිත නැත්නම් ආබාධිත සහිත දරුවෝ වෙනුවෙන් ස්පෙෂල් නීඩ් නැත්නම් ඩිසේබල් දරුවෝ වෙනුවෙන් යුනිට්ස් තියෙනවා. ඔබ විශ්වාස කරනවද අපිත් එක්ක ඉන්න හොඳටම ඉන්න දරුවෝ කරන වැඩසටහනම තමයි මේ ආබාධිත දරුවෝ මෙච්චර කල් මේ බාලදක්ෂ ව්‍යාපාරය තුල කරේ කියලා. ඔබ හිතනවද ඒක සාධාරණයි කියලා? ඒ කියන්නේ මේ ඩිසේබල් දරුවෝ මෙච්චර කල් කරලා තියෙන්නේ මේ හොඳට අතපය තියෙන හොඳ මානසික මට්ටමක ඉන්න
මේ අපේ සාමාන්‍ය දරුවෝ කරන විෂය නිර්දේශම කරනවා. ඔවුන් සමාජික පදක්කම ඉඳලා ජනාධිපති ප්‍රධානි දක්වා යන්න හදන්නේ ඒකත් එක්ක. මම හිතන්නේ ඒක බරපතල අසාධාරණයක් ඒ දරුවන්ට. අපි කියන්නේ සම ප්‍රවේශය දෙන්න කියලා. හැබැයි අපි ඒ දරුවන්ට දෙන්න ඕනේ මොකද්ද? සාධාරණ ප්‍රවේශයක් දෙන්න ඕනේ. අපි ඒක මේ අලුත් අවුරුද්දේ අලුත් කරලා අලුත් වැඩසටහනක් හදනවා ඒගොල්ලන්ට. ඒ නිසා පැහැදිලිවම සමස්ත බාලදක්ෂ ව්‍යාපාරයේම නවතාවයකට යන අවුරුද්දක් මේක. ඒ නිසාමයි මම ඇත්තටම සම්පත් මහත්මයා මේ ආරාධනාව කරාම මේ ආරාධනාව පිළිගන්න මූලික හේතුව උනේ. මොකද සියල්ල වෙනස් වෙන්නට අවශ්‍යයි. සියල්ල නවීකරණය වෙන්නට ඕනේ. හැබැයි එක කාරණාවක් මත පදනම් වෙලා. මොකද්ද? අපේ තියෙන හරපද්ධතීන් ආරක්ෂා කර ගනිමින් හරපද්ධතීන් ආරක්ෂා කර ගන්න ඕනේ. පැරණි වටිනාකම් අපි ආරක්ෂා කර ගන්න ඕනේ. ඒ සියල්ල මැද්දේ බාලදක්ෂ ජීවය අපි ආරක්ෂා කර ගන්න ඕනේ. බාලදක්ෂ ජීවය ආරක්ෂා කර ගනිමින් වෙනස් වන ලෝකයේ තුල පරිවර්තනීය වෙනසකට යන්න බාලදක්ෂ ව්‍යාපාරයේ සූදානම්. එහෙම මොහොතකයි මේ කොළොම්තොට මේ බක්මහසැනකෙළිය නැත්නම් වසන්ත උදානය අපි ක්‍රියාත්මක කරන්නේ. ඒ නිසා විශේෂයෙන්ම ස්තුතිවන්තලා ගොඩක් මහන්සිලා තියෙන ඕගොල්ලෝ. හරිම ලස්සනයි. ඒ කියන්නේ හිතට මාර සුවයක්, සතුටක්, නිවෙන ගතියක් දැනෙනවා ඔබත් එක්ක මේ භූමියට ඇතුළු වුණාට පස්සේ. ඒ නිසා ඔබ විශාල වශයෙන් මහන්සිලා තියෙනවා. මම හිතන්නේ දිසා කොමසාරිස්තුමාටත් විශේෂයෙන්ම මේකේ සංවිධායකතුමාට සහ නියෝජ්‍ය සංවිධායකතුමියට අපි ඔක්කොම හොඳ අත්පුඩියක් ගහමු. මම හිතන්නේ උන්ට ඒ ගෞරවය හිමි වෙන්න යුතුයමයි. උන් විශාල වශයෙන් ඒකට මහන්සිලා තියෙනවා. බොහොම ස්තුතියි. ඒ වගේම ගරු දිසා කොමසාරිස්තුමාට මේ වගේ සංකල්ප ඉදිරියට ගෙන යාම පිළිබඳව, ගොඩනැගීම පිළිබඳව මේ වගේ වෙනස්කම් වෙනස් අත්දැකීම් එක්ක මේ බෙදා ගන්න සහෝදරත්වය, සුහදතාවය ගැන ඔබට ඔබේ කණ්ඩායමට හදවතින්ම ස්තුතිවන්ත වෙනවා. අපි දන්නවා සම්පත් මහත්මයා කියන්නේ හොඳ නායකයෙක් කියලා, හොඳ දිසා කොමසාරිස්වරයෙක් කියලා. ඒ වගේම ජාතික මූලස්ථානය අපි දෙගොල්ලෝ අල්ලපු වැටේ ඉන්නේ. ඒ නිසා අපිට නිරන්තරයෙන්ම විශාලම ශක්තියක් වෙන දිසාවක් තමයි කොළඹ බාලදක්ෂ දිසාව කියලා කියන්නේ. ඒ නිසා ඔබ ලබා දෙන සියලු සහයෝගයටත් බාලදක්ෂ මූලස්ථානයේ පැත්තෙන් අපි අපේ ස්තුතිය පුද කරමින් ඒ වගේම සියලු කටයුතු සාර්ථක වේවා. බාලදක්ෂ ව්‍යාපාරය දිනෙන් දින දියුණුවටපත් වේවා. මේ ලංකාද්වීපය තුල යහපත්, ගුණවත්, ඒ වගේම නැනවත්, සාරධර්ම සපිරි ස්මාර්ට් බාලදක්ෂයෙක්, හුරුබූටි බාලදක්ෂයෙක් නිර්මාණය කරන්නට ඔබට මට අපි සියලු දෙනාට ශක්තිය, ධෛර්යය මේ නව වසර තුල ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් මම නිහඬ වෙනවා. ඔබ සියලු දෙනාටම සුබ අලුත් අවුරුද්දක් වේවා.